කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ලුණු හිඟය මේ වන විට උග්‍ර වී තිබෙනවා. රටේ දෛනික ලුණු අවශ්‍යතාව සපිරීම සඳහා ප්‍රමාණවත් තොග නොමැතිවීම හේතුවෙන් රජය පසුගියදා ලුණු ආයනය කිරීමටයි තීරණය කළේ. එහිදී ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000ක් සහ ජාතික ලුණු සමාගමට ලුණු මෙට්‍රික් ටොන් 20000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අවසර හිමි වුණා. ඒ අනුව ජාතික ලුණු සමාගම ගෙන්වන ලුණු තොගය බොහෝ දුරට ලබන සඳුදා වන විට දිවයිනට රැගෙන ඒමට නියමිතයි. රට තුළ ලුණු අර්බුදයක් මතු වූයේ අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරයක් පවා පසුගිය මාර්තු මාසයේ සිට විවෘත කළ පසුබිමකයි. මේ වන විට දිවයින ප්‍රදේශ රැසක වෙළඳසැල්වල අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැති බව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා. එසේම ලුණු මිල ගණන්ද ශ්‍රී ග්‍රේන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට ලුණු කැට කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉහළ මිලකට හෝ ලබා ගැනීමට මේස ලුණු වෙළඳ පොලේ නොපවතින බවයි පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ.